Imran Ahmed, Delhi Sachin from Pakistan. Australia and Pakistan won the toss against Zimbabwe and India but lose the match. Today, Sri Lanka won the toss and left field. Pakistan and Australia was also left the field. They lose, but you win. In your mind, what your strategy to the team to first field and then chase the target? මං හිතන්නේ විකට් එක අපි කලින් මේ ගහපු විකට් එකක් තිබ්බදී අපි දන්නවා මේකේ කලින් මැච් එක අපි හොඳට බැට් කරා හොඳ විකට් එකක්. ඉතින් අපි බැලුවේ මුලින් බැට් කරලා මුලින් ෆීල් කරන්න. ඉතින් මම හිතනවා අපි ගත්ත ඩිසිෂන් එක හරි කියලා. So what he says is that we had played here previously and we know the wicket quite well, and the decision was to go field first and then chase the runs. Congratulations. Actually, you are just having 180 runs on the board, and the way you started losing the first wicket after that, what actually motivated you and the batsmen there? Because is it a ground that you are playing here, at home ground, it helped you more, or the batsmen, or the dew point also helped you in winning this game? ඇත්තටම පළවෙනි විකට් එක ගියාට පස්සේ කුසල් මැන්ඩිසුයි මායි ප්ලෑන් කරේ හොඳ පාවර් ප්ලේ එකක් ගහලා ඉවර කරන්න. මම හිතනවා ඉතින් එයා හොඳ ස්ටාර්ට් එකක් ගත්තා. ඉතින් ඒ හින්දා මගේ ඉනින්නේත් කන්ටිනියු කරන්න ලේසි වුණා. ඉතින් මම හිතනවා අපි දන්නවා මේකේ ඩිව් වෙනවා කියලා. ඉතින් අපි දෙන්න බැලුවේ ඒක එනකන් නෝමල් බැට් කරන්න. So what he's saying is they know that there is dew coming in, but they wanted to have a good start in the first 6 overs, and they managed to get it through batting with Kusal, and that really helped him. And then he continued to bat normally. පැතුම් මේ ලුක් කුස්ලානේ ශතකයක් ලබාගත්ත පළවෙනි ක්‍රීඩකයා සහ ලංකාව වෙනුවෙන් 20 තරඟවල ශතක දෙකක් ලබාගත්තු පළවෙනි ක්‍රීඩකයා. කොතරම් සතුටුද? ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. මොකද වර්ල්ඩ් කප් එක 100ක් ගන්න මගේ ලොකු ටාගට් එකක් තිබ්බ. ඉතින් මම හිතනවා මට ඒක ඇචීව් කරන්න පුළුවන්. ගොඩක් සතුටුයි ඒ ගැන මට. පැතුම් මුලින්ම ග්ලෙන් මැක්ස්වර්ගේ උඩ පන්දුවක් මගේ හැරී ගියා. නමුත් ඔබ ඊටත් වඩා හොඳ සුපිරි උඩ පන්දුවක් රැකගත්තා. ඒ වෙලාවේ ඔබට මොන වගේ හැඟීමක්ද තිබ්බේ? උඩ පන්දුව ඇතරෙන් පස්සේ ඔබට මොන වගේ හැඟීමක්ද තිබ්බේ? සහ ඉන් අනතුරු ඒ ලබාගත් උඩ පන්දුවත් එක්ක මේ කණ්ඩායමත් එක්ක මොන වගේ හැඟීමක්ද තිබ්බේ? ඊට පස්සේ ඔබ හොඳ ශතකයක් වාර්තා කරලා කණ්ඩායම ජයග්‍රහණය කරලා රැගෙන ගියා. ඔව් ඇත්තටම මුල්ම කැච් එක ඇතරුණාට පස්සේ පොඩ්ඩක් කනගාටු වුණා. මොකද හොඳ විකට් එකක් ඒක ඉතින් එයාගේ විකට් එක ගන්න ඕනේ. ඉතින් පස්සේ මගේ මයින්ඩ් එකෙන් මම හිතාගත්තා මම ටීම් එකේ මොකක් හරි දෙයක් කරනවා කියලා. ඉතින් ඒ වෙලේ මම දැනගත්තා එයා රිවර්ස් ස්විප් එකක් ගහයි කියලා. ඉතින් ඒක අවුල් වෙදී යන තමයි මම ඒ වෙලේ ෆීල් කරේ. ඉතින් මම හිතනවා වාසනාවන්ත විදිහට ඒ කැච් එක අල්ල ගන්න පුළුවන් වුණා කියලා.